කිරිපිණු පාත්‍රය ගංයුරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිපිණු දානය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අධිෂ්ඨානයක් කළා. මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්තරය උඩුකම්බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා. ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම්බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ කෝණ